පාරවල් කරාගෙන හෙට පේනවනේ. මේ ඔක්කොම වැව් උතුරලා තමයි ගල්ගොම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දැනට තියෙන තත්ත්වය අනුව අවදානමකටපත් වෙලා තියෙන අතර පැහැදිලිවම මිනිස්සු අවතැන් වෙලා ඉන්නේ. දැන් කොහෙවත් යන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ස්ථාන ගොඩක් මේ වෙනකොට ජලයෙන් යට වෙලා මිනිස්සු අවතැන් වෙලා ඉන්නේ. සාමාන්‍ය පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්නේ. උන්ට යන්න එන්න ක්‍රමයක් නැහැ. ඔක්කොම පාරවල් යට වෙලා පාරවල් කැඩිලා හිර වෙලා ඉන්නවා. මේ පැත්තේ ගල්ගොම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගත්තාම ඔය පොරොන්දු කඩවල පැත්ත, මැදින් නෝරුව පැත්ත, එතකොට මේ සියල්ලම යට වෙලා තියෙනවා. සියල්ලම යට වෙලා තියෙන්නේ මේ පොරොන්දු කඩවල විතර පවුල් 25ක්. මේ වෙනකොට අල්ලපු ගෙවල් වල ඉන්නවා. එහාට මෙහාට ය아가න්න බැරුව. පොරොන්දු කඩවල යට වෙලා තියෙන ආකාරය බලන්න ලොකු මාළුක් යනවා. පොරොන්දු කඩවල යට වෙලා තියෙන ආකාරය තමයි තියෙන පොරොන්දු කඩවල වැව ගලාගෙන යනවා. යටට වෙලා තියෙන ওই පැත්තේ තියෙනවද මේ කියන්නේ මේ ගෙවල් යට වෙච්චක් තියෙනවද? යට වෙච්චක් තියෙනව නේද? සාමාන්‍ය පවුල් කීයක් විතර වගේ අවතැන් වෙලා එහාට මෙහාට යන්න බැරුව ගෙවල් යට වෙච්ච අය ඉන්නවද? කොහොම හරි ගෙවල් 5ක් තියෙනවා. ගෙවල් 5ක් තියෙනවා. අර අතන ඔයෙන් ඊට වඩා ප්‍රමාණයක් මේ අවතැන් වෙච්ච අය ඉන්නව නේද? මම දැක්ක ගෙවල් ගොඩාක් යට වෙලා තියෙනවා. ඒක තමයි. කට්ටියට නම් ඉතින් විනෝදේ තමයි. හැබැයි ඉතින් ওই පොඩි ළමයි වැඩි මේ වතුර ගාවට ගේන්න එපා. මොකද පොඩි ළමයිටයි කාන්තාවන්ටයි හොඳ නෑ. අර කීප දෙනෙක් ගිහිලා ඔයෙත් ඒ ආරක්ෂාව Taman ගන්න එක වඩා හොඳයි. දැන් අපි දකින්න ඔය බොහෝ තැන්වල මේ වගේ වතුර පාරක් යනකොට ගොඩක් අය ඇවිල්ලා මේක බලන්න එනවා. බලන්න ආපු අයට අනතුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ හින්දා බොහෝ අය ඇත්තටම මේ බලන්න නැතුව හිටියා නම් හරි. ඒ වගේ තැන්වලට යන්න එපා. විශේෂයෙන් ගෙවල් වලට වෙලා ඉන්න තරමටම හොඳයි. මොකද මේ වතුර පාරවල් බලන්න ආවගෙන් පස්සේ පොඩි වෙනසක් වුණොත් එහෙම ඇත්තටම Tamanට අනතුරු සිද්ධ වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම නිවාසවලට වෙලා ඉන්න මේ වගේ ස්ථාන බලන්න එනවා නම් විශේෂයෙන් පොඩි දරුවන් අරගෙන එන්න නැතුව එන්න ඕනේ. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ඕගොල්ලෝ සලකන්න ඕනේ. බලන්න මටත් මේ පයින් යන්න බැරි මට්ටමක් තමයි තියෙන්නේ. එතකොට කොහොමද මේක ගලාගෙන යන්නේ කියලා කියනවා. එතන වතුර පාරක් දකින්නකොට හැම කෙනෙක්ම එනවා මේ ස්ථාන බලන්න. හැබැයි මේ වගේ අවස්ථාවලදී විනෝදේ වගේම අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙන අවස්ථාවට බොහොම තියෙනවා. ඒ නිසා අපි ජනතාවට බොහෝ විට කියන්නේ මේ වගේ ජල පහරවල් වලට විශේෂයෙන් පොඩි දරුවන් අරගෙන එන්න එපා. ඈත ඉඳන් බලන්න ජලයට බහින්නත් එපා. කාන්තා පාර්ශවයත් එහෙම තමයි. පීනන්න බැරි නම් වතුර ජලයට බහින්න නැතුව ඒ විනෝදේ ගත්තට ගැටලුවක් නැහැ. නමුත් අනතුරු වීමේ ප්‍රවණතාවය ඉතා ඉහළින් තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගල්ගොම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේගලෑව පැත්තත්. ඇහැටුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහකත් නෝරුව, කුඩාකත් නෝරුව, වැලියාව, පොතානේගම, රැස්වෙහෙර වගේ ප්‍රදේශ සම්පූර්ණ යට වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට එන්න විදිහක් නැහැ. ගල්ගොම නගරයට, ඇහැටුවල නගරයට කොහින්වත් එන්න පුළුවන් කමක් නැහැ. තමුත්තේගම පාරේ යන්නත් බෑ. මේ උස්කල ගල්ගොම පාරේ යන්නත් බෑ. මැදිනෝරුව ගල්ගොම පාරේ උන්ට යන්නත් බෑ. සම්පූර්ණම පාරවල් යට වෙලා තියෙන්නේ. හදිස්සියක් වෙනකොට රෝගීන් ගොඩක් ඉන්නවා. එක රෝගියෙකුටවත් ගල්ගොම රෝහලට ඇහැටුවල රෝහලට ඒ ගන්න බැරි මට්ටමක් තියෙනවා. මේකලයට යන මාර්ග කොමැත්තටම යට වෙලා මිනිස්සුන්ට යන්න පුළුවන් කමක් නැහැ. වතුර පාර කැඩිලා තමයි තියෙන්නේ. පාරත් එක්ක යට වෙන මිනිස්සු බොහොම අවතෙන් භාවයට පත් වෙලා තියෙන්නේ. සියල්ලම පාර දිගට තමයි එන්නේ. ඔවුන්ට නවාතැන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ඉඩහසර ඇත්තටම නැහැ. පේන ඔබට නිවාසය යට වෙලා වතුර පාර මාර්ගයේ දිගේ ගලාගෙන එනවා. ඉතින් අවට ගම්මානවල වැසියන්ට යන එනමං ඇත්තටම නැති වෙගෙන තියෙන්නේ. සියලු නිවාස යට වෙලා තියෙනවා. මේ පාරවල් කැඩිලා තියෙන්නේ. මේ යන්න බෑ. එහාට මෙහාට කාටවත් යන්න පුළුවන් කමක් නැහැ. අපිට පේනවා නිවාස යට වෙලා මිනිස්සු අවතැන් වෙලා තමයි තියෙන්නේ. අතරම වතුර පාර දැඩිව අරගෙන යනවා. ගොඩක් අය ඉන්නවා තමන්ගේ අර වටපිටාවේ නිවාස වලට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. යායවල් සියල්ල යට වෙලා ජනතාවට සහන අවශ්‍ය වෙන නිසා අපිට පේනවා මාර්ගේ
යට වෙලා තියෙන ආකාරය. ඒ විතරක් නෙමෙයි සාමාන්‍ය නිලධාරියෙකුට ඒ ස්ථාන වලට යන්න පුළුවන් කමකුත් නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඔවුන් කිර වෙලා ඉන්නේ විශේෂයෙන් ඔය හැටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ටාසේ කෙළවර තියෙන මේ කුඩා කත්නෝරුව, මහා කත්නෝරුව, වැලියාව, පොතානේගම, රැස්වෙහෙර, වේදිරගම වගේ ප්‍රදේශ සම්පූර්ණ යට වෙලා තියෙනවා. බලන්න අපි ඔවුන්ගේ ගෙවල් දිගේ යන්නේ මේවා ඉතින් හොඳ නේද? ගම්මානවල අය දැන් ඉතින් මේක අතහැරලා ගිහිල්ලා ඒ වගේ යන්නත් බෑ. ඒ තරමටම මිනිස්සු අසරතාවයට පත් වෙච්ච දැන් තියෙන්නේ. බලන්න මේ පැත්තේ දිගටම ගෙවල් ටික කොහොම යට වෙලා තියෙන්නේ. දැන් මේ අපට ඇත්තටම යන්නත් බෑ මේ හිර වෙලා මේ වතුර පාර ඔය බලන්න. ඔව් යන්න අමාරුයි. ගේ අස්සෙන් තමයි වතුර පාරවල් එන්නේ. ඔව්. ඉතින් බලන්නකො ඉතින් එහෙම තමයි ජලය නිසා තියෙන්නේ. ඉතින් මේක කවුරුත් කරපු දෙයක් නෙමෙයි හැබැයි නේද? සෝබා දහමේ දේවල් අපට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි කාටවත් පොදුවේ ඒක කාටවත් දොසක් එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. සෝබා දහම එහෙම තමයි ඉඳලාම දෙනවා. බොහෝ දේවල් ඒ තර්ජන වලට මුහුණ දීලා අපි ඒවා විඳ දරාගත යුතු වෙනවා. ඉතින් ඒතර කත්නෝරුව මහදවයින් ගලලා පාර හරහා ගලනවා. ඒ වගේම තමයි කත්නෝරුව කුඩා කත්නෝරුව ඔය විශාල වශයෙන් මේ යට වෙලා තමයි තියෙන්නේ. ඔවුන් සඳහා ඔවුන් අවතැන් වෙලා ඉන්නේ. ඇත්තටම ඔවුන් අල්ලපු ගෙවල් වල ජීවිත හානියක් නැතුව ඔවුන් ජීවත් වෙනවා තමයි. නමුත් ඔවුන් අවතැන් වෙලා ඉන්නේ. ඉතින් ආපදා සහන සේවය මේ ප්‍රදේශවලට අත්‍යවශ්‍යයි. මොකද මෙතන හිර වෙලා ඉන්නවා. හැබැයි ගල්ගොම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔය මැදින්නෝරුව මහවැලි තැන්න මීගලෑ වගේ ප්‍රදේශවල ජනතාව සහ අර පැත්තෙන් ගත්තාම වැලියාව ඒත් මහවැලි තැන්න මහා කත්නෝරුව කුඩා කත්නෝරුව පොතාරේගම වේදිනිගම රැස්වේර වගේ අය හිර වෙලා ඉන්නවා. විශේෂයෙන් රෝගියෙක්වත් ගන්න පුළුවන් කමක් නැති වෙලා තියෙනවා. මේ වෙනව නේද වතුර පාර ගලාගෙන උන්ගේ නිවෙස් අතර කුස්සිය අතරින් ගිහින් ගෙදරින් එහා පැත්තෙන් එළියට යනවා මතු වෙනවා පේනවා. ඇත්තටම කෙනෙකුට ඉන්න බෑ ඉතින් මේ වගේ. ඉන්නවා ආපදා සාන සේවයේ විදිහට මොකද්ද මේ මිනිස්සු කරන්න පුළුවන් මේ වෙලාවේ විදිහට කරන්න පුළුවන් මොනවද කියන එක පිළිබඳව අවධානය යොමු කරලා මොවුන්ට සහනයක් හැකි ඉක්මනට ලබා දිය යුතුයි කියලා තමයි ජනතාවකින් ඉල්ලා සිටින අපිත් ඒක සිසින්ම දුරුවා. ඔන්න ගණන්ගමු පාලම ළඟ තමයි තියෙන්නේ. මෙතන ඉතින් ගම්මාන ගොඩක් තියෙනවා. ගණන්ගමු පාලම ගිහිල්ලා තියෙන ওই පැත්තට මීගලෑව මැදින්නෝරුවට යන මාර්ගයේ මේ මාර්ගය තමයි ගල්ගමු මාර්ගය. ගල්ගමු මාර්ගයේ යට වෙලා තියෙන දැන් එහාට ය아가න්න බැරිව ඉන්නේ ජනතාව ගොඩාක් අසීරුතාවට පත් වෙලා ඉන්නේ. පවුල් ගොඩක් අවතැන් වෙලා ඉන්නේ. ගොවිතැන් කටයුතු අපට පේනවා. මේ ගොවිතැන් කටයුතු කරන අය ඒවයි ඔක්කොම යට වෙලා තියෙන්නේ. උන්ට ඉතින් දැඩි වර්ෂාපතනය නිසා ලොකු හානි වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ. පේනවා මේ නිවාස ඔක්කොම යට වෙලා. ඒ වගේ කරන්න දෙයක් නැහැ. මේ ගොයි ඉන්න ජනතාව ඇත්තටම ගෙවල් මැදින් වතුර පාර එනවා. ඔබට පේනවා මේ. එතකොට ජනතාවට ඇත්තටම මේ වෙලාවේ විදියට සහන අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔවුන්ට අර යන්න එන්න විදිහක් නැති ගැටලුව තමයි තියෙන්නේ. දැන් බලන්න මේ නිවස මැදින් තමයි වතුර පාර එන්නේ. මේ නිවස මැදින් වතුර පාර එන්නේ. ඇත්තට මේගොල්ලොන්ට දැන් ඉන්න තැනක් නැහැ. ඔබට පේනවා හොඳට පැහැදිලිව මේ නිවස මැදින් වතුර පාර එන්නේ. නිවස මැදින් වතුර පාර එන්නේ. නිවෙස් ඔක්කොම යට වෙලා තියෙන්නේ. නිවෙස් ඔක්කොම යට වෙලා තියෙන්නේ ගණන්ගමු පාලම කරහා යට වෙලා තියෙන්නේ. ජනතාව මේ වෙනකොට ඔවුන් නිරුපද්‍රිතව ඉන්නවා තමයි. හැබැයි ඔවුන්ට දවසේ ගාන හොයාගන්න එහෙම නැත්නම් ජීවත් වෙන්න තියෙන ජීවන මාර්ග සියල්ල අවහිර වෙලා තියෙන්නේ. කඩක්පලක් කරගන්න උන්ට බෑ. අඩුම ගානේ උන්ට උන්ගේ නිවාස පවා අහිමි වෙලා මේ වෙනකොට අල්ලපු නිවාසවල රැඳිලා ඉන්නවා. ජීවිත සැපෙන්නේ නැහැ. නමුත් උන්ට ආහාර ජලය පිළිබඳ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. කොච්චර ප්‍රමාණයක් ඉන්නවද දැනට මේ පවුල් ගෙවල් යට වෙච්ච ප්‍රමාණය කොච්චරද? කීයක් වගේ ඉන්නවා වගේද? මේ හරිය ගෙවල් ටික. මේ හරිය ගෙවල් කීයක් වගේ යට වෙලා තියෙනවද? 15ක් විතර ඉන්නවා. 15ක් 20ක් 25ක් විතර ඉන්නවා කියන තැනක තමයි තියෙන්නේ. ඒතකොට මේගොල්ලෝ ආරක්ෂිත ස්ථානවලද ඔය හිතවත් ගෙවල් වලට වෙලා ඉන්නවා. වෙන ගෙවල් වලට ගිහිල්ලා තියෙන්නේ. සියල්ලම යට වෙලා තියෙන පේනවනේ මේ වෙළඳ සැලක්
වෙළඳසැල ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන් මේ නිවාස අතහැරලා ආසන්න ගෙවල් වලට වෙලා වුන් ඉන්නවා. ඔබට පේනවා නේද? ඒ අතරේ කොහොම හරි දවසේ වියදම හොයාගන්න උත්සාහ කරන අය ඉන්නවා. ඉතින් හොඳයි, ඒ වැඩේ අවුලක් නැහැ, ගැටලුවක් නැහැ. නමුත් පේනවා ඔබට වතුර පාර එන විදිහ. ගෙවල් ලස්සෙන් තමයි මේ වතුර පාරවල් එන්නේ. යන්න ක්‍රමයක් නැහැ. ඔවුන් අසරණ වෙලා ඇත්තටම ඉන්නේ. අසරණ වෙලා ඉන්නේ මේ වතුර පාරත් එක්ක බලන්න. පේන තෙක් මානෙක මෙතනින් එහා හිර වෙලා ඇත්තටම ඉන්නේ මේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කෙළවර. මෙතනින් එහාට යන්න විදිහක් නැහැ. උතනින් එහාට යන්න විදිහක් නැහැ. එහා පැත්තේ මැදින්නෝරුව, මීගලෑව, වැලියාව වගේ ප්‍රදේශවල ආයට මේ පැත්තට එන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම රෝගීන් ඉන්නවා. රෝගියෙකුටවත් යන්න විදිහක් නැහැ. නිලධාරියෙකුටවත් මෙතනින් මාරු වෙන්න විදිහක් නැහැ. ජනතාව නිරුපද්‍රිතව ඉන්නවා. නමුත් මේ ස්ථානවලින් ඔවුන්ගේ දවසේ ආහාර ටික, බඩමුට්ටු ටික ගෙනා ගන්න, යා ගන්න විදිහක් නැතුව ඔවුන් ඇත්තටම කොටු වෙලා ඉන්නේ, හිර වෙලා ඉන්නේ. ඔබට පේනවා විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යනවා. මෙතනදී මෙතනින් එහාට මාරු වෙන්න පුළුවන් කමක් නෑ අපට. ඒ තරමටම ජනතාව අසිරිතාවයකට පත් වෙලා ඉන්න බව පේනවා. මේ කොට්ටාස හැටුවව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මේ විදිහට මේ ජල තර්ජනයට ලක් වෙලා ඔවුන්ගේ ජීවිතය ඔවුන් මේ විදිහට ගෙවමින් ඉන්නවා. එක පස්සකින් වනාලි තර්ජන නිසා ඔවුන් දුක් විඳිනවා. අනිත් පැති වලින් මේ වගේ ජල ගැලීම් නිසා ඔවුන් ජීවිතේ දුක්ඛ දෝමනස්යන්ට පත්වන අවස්ථාවකට පැහැදිලිව දක්නට ලැබෙනවා. රෝල් කරගෙන හිට පේනවනේ. මේ ඔක්කොම වැව් උතුරලා තමයි එන්නේ. පොඩි පොඩි වැව් තියෙන්නේ, වැව් ගැඹුරු කරලා නැහැ. ඒවා සාමාන්‍ය ඉතින් පින්නටත් වාන්දාන වැව් තමයි බොහෝ ඒවා තියෙන්නේ. ඉතින් මේවා ගැඹුරු කරලා මෙච්චර අපතේ යන වතුරේ වගේ රැස් කරගන්න පුළුවන් කමකුත් තියෙනවා නම් වඩා හොඳයි. නමුත් අර පොඩි පොඩි වැව් ඔක්කොම නොගැඹුරු ඒවා සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඒ සියල්ල උතුරලා මේ විදිහට ඇත්තටම වැහි කාලයේදී විශාල ගම් වතුරක් බවට පරිවර්තනය වෙනවා. මේ ජල කළමනාකරණය කියන කාරණේදී අපි මදි ඇත්තටම මේ වැහි කාලයේදී ජලය කළමනාකරණය ක්‍රමවේද, ඒ කාලේ තිබුණ එල්ලංගා පද්ධති ක්‍රමවේද, එල්ලංගා පද්ධති ක්‍රමවේද නැවත රට ඇතුලේ හැදුවා නම් ඇත්තටම මේ වගේ ලොකු විනාශයක් යන්නේ නැහැ. අපි ජල කළමනාකරණය කරලා නැහැ. ඔහේ වහිනවා, ඔහේ ගලාගෙන වතුර පාර යනවා, ගම් වතුර එනවා. හැමදාම මේ ක්‍රමේ තමයි. මේක හැබැයි වෙනසක් වෙන්නට අවශ්‍ය වෙනවා. මේ හරිය ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නේද? පොරොත්තු කඩවලද? හරි. එතකොට කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? මහත්තයා මෙතන එල්ල මේ පොරොත්තු කඩවල එල්ල රොට ගම්මානේ. මේක ගොවිපළ. ඊට පස්සේ ආපහු එල්ල පොරොත්තු කඩවල ඒ ගම්මාන 3-4ම යටලා තියෙනවා. යට වෙලා තියෙනවා. දවස් 4-5 තිස්සේ දැන් මෙතන වැහි වතුරෙන් ගලාගෙන ගිහින් විනාශ වෙලා තියෙන්නේ. ඔව්. මෙතන කඩයක් තියෙන ප්‍රධාන කඩේ. මේ ගම්මාන දෙක තුනේම කට්ටිය මෙතන පරිහරණය කරන මේ කඩේ. ඒකේ විනාශෙටපත් වෙලා තියෙන්නේ. 15කට වැඩි පවුල් ඉන්නවා. ඒගොල්ලෝ වෙන අල්ලපු ගෙවල් වල තින්නේ දැනට. සමහර ඥාතින් ගෙවල් වලට ගිහිල්ලා සමහරෙන් ඇවිල්ලා මේ පිළිබඳව අවධානය යොමු කරලා නැත්නම් හම්බුනේ නැහැ. මේ කඩෙත් එහෙමයි. මේක ඇවිල්ලා ඔයා දාන දෙන ඉහළම තැන් වලට මේ කඩේට මේ ගියසරත් යට වුණා. රුපියලකවත් මේ ආදාරයක් හම්බුන්නේ නැහැ. මෙතන ගෙවල් පවුල් 15ක් කිව්වනේ මම. පවුල් 15ම එහෙමයි මහත්තයා. කිසිම ආදාරයක් හම්බුන්නේ නැහැ. අපි හිතනවා හැම සැරේම වහිනකොට මේගොල්ලෝ මේ තර්ජනයට ලක් වෙනවා කියන එකයි කියන්නේ. අපි හිතනවා මේ සැරේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් හරි මේගොල්ලන්ට සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. ලැබුණ නැති වුණොත් එහෙම සමහරට මේගොල්ලෝ මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ. ජාතික ජනබලවේගයේ බලාපොරොත්තු රාශියක් ගොන්නක් බලාපොරොත්තුෙන් තියන් හිටියේ. ලැබුණොත් එහෙම නොලැබුණොත් ඒත් එහෙමයි.